මොකද වෙන්නේ? ඉතින් ඔන්න අද මම ගෙනාපු ගේම් ප්ලේ එක තමයි Metal Horror Escape Chapter 2. ඉතින් ඔයාලා Chapter 1 බලුවේ නැත්තම් දැන්ම ගිහින් Chapter 1 බලලා 2 එකත් බලන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලා මගේ channel එක subscribe කළා නැද්ද? දැන්ම subscribe කරලා bell icon එක click කරලා like එකක් දාලා comment කරලා share කරලා අමතක කරන්න එපා. ඉතින් අපි ඇලන් ගැහුවා. දැන් අහන්නේ එමිලි. ඔන්න ඉතින් අපි ගේම් එකට ආවා. ඉතින් අපි ගැම්මට ප්ලේ කරමු. අඩෝ අපි දැන් කූඩුවකට දාලා. ඒ කියන්නේ මේක බං 4 දෙනෙක් 5 දෙනෙක් ඉන්නවා. ඒ කට්ටිය ඉතින් කූඩුවකට දාලා හිර කරලා ඉන්න බං. ඉතින් අපි කොහොම හරි පළවෙනි එක escape වුණා. ඉතින් දන්නවනේ ආයෙ වැඩොන්ත තමයි ඒවා පුළුවන්. ඔයාලට පුළුවන් ඉතින් try කරන්න. හරි බං ඉතින් අපි එළියට ආවා. මේකේ හැන්ඩල් එකක් තියෙනවා යාළුවනේ. ඒ හැන්ඩල් එකට අපිට ඕනි. හරි යාළුවනේ මේ කොලේ තියෙන බං පාස්වර්ඩ් එකක්. ඒක මකා ගන්න මේ මොකද්ද? බොටල් එකක් ඕනේ. මේ බොටල් එක දැම්ම ගන්න බෑ. මට ඒක නම මතක නෑ යාළුවනේ. වටපිටාම සද්ද යනවා ගණන් ගන්න බෑ. ඉතින් ඔයා දන්නවනේ ඉතින්. යාළුවනේ මේ පෙට්ටිය අරගන්න යාළුවනේ අර අනිත් මේ මෙන්න මේ රූම් එකේ තියෙන දොරේ තියෙනවා අංක ටික. ඒ දොර ඇතුලේ ඉන්නේ නත්තල් සීයයින් දන්නවනේ. ඌ කරන ගොන්නඩ. ඒ නිසා අපි මෙන්න මේකෙන් සද්දයක් දාලා මේක වහලා අපි නම් එක බලා ගන්න ඕනි යාළුවනේ. ඔයාලා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් බලුත් කෙනෙක් නම් දැන්ම subscribe කරන්න අමතක කරන්න එපා. පරිපිටාන් සද්ද බද්ද ඇහෙනවා යාළුවනේ. ඒකනේ බැරි රෙකෝඩ් කරද්දි. දැන් අර අක්කා එනවනේ යාළුවනේ. යාළුවනේ අපි නත්තල් ගේම් එකකුත් ගේන්න. යාළුවනේ 307 යාළුවනේ ඒකට ඕනි. බලයන් අපි නම්බර එක බලාගත්ත නත්තල් 100 යන්න. අක්කල් 100 යාළුවන්ට තෑගි දීලා යන්න ඕනේ ඈ. කලින් කිව්ව මරිස්මයි කියන්නේ හැබැයි එක වාක්‍යයක් ඊට පස්සේ වාක්‍ය වෙනස්. හරි යාළුවනේ නත්තල් පප්පා ගියා. අපි යන් 307 යාළුවනේ අංකේ ගැම්මඩ ගහමු 307. යාළුවනේ රෝබා එකක් හම්බුණා. හරි අපි දොරත් ගහගමු. ඒක ලොක් කරන්න ඕනේ අනිවාර්යයෙන්. නැත්තම් ඉතින් වෙනසක් තිබ්බොත් දන්නවනේ. යාළුවනේ මේක අතුරු දාන එක. ඇයි ඒ ගිලා මගෙන් අහන්න බා. අපි අහුවෙන්න තමයි ඉතින්. එතන මොකුත් නෑ යාළුවනේ. අපිට අයිස් කැටයක් ගන්න ඕනේ. මොකද ඒ අයිස් කැටය ඇතුලේ තියෙනවා අන්න අර දොරේ යතුර. මේක අවන් එකට දාගලා කරගමු. හරි යාළුවනේ සද්දට අර නත්තල් පප්පා එනවා. ඉතින් අපිට වැඩක්ද? ආවත් එකයි නාවත් එකයි නැද්ද බා? හරි යාළුවනේ ඔන්න ඉතින් අපි එතනට ආවා. ඊට පස්සේ යාළුවනේ මං අර කියපු මෙතන තියෙන දොර අරගන්න අරගද්දි පොඩි කේස් එකක් යනවා. එයා දොර ලොක් කරලා යනවා අන්න අර ඉස්සරහා තියෙන දොරට. ඒ දොරට අද්දි අපි යතුරෙන් අරගත්තට පස්සේ අහනවා කවුද එහෙන් ඇරියේ කියලා. ඉතින් අපිට ඒ දුමක් යවනවා. කොහෙද නත්තල් පප්පා ගිහිල්ලා. Wait a second. Kaya. Someone was here. Oh, mama හිටියා උතන. My mind's playing tricks on me. දැන් යාළුවා අතන පෙට්ටියක් අරගෙන යනවා. හරි යාළුවනේ. ඕන් දැන් යනවා ඉතින් අපිට ගියත් දෙයයි නැතත් නැද්ද යාළුවනේ අපි කොහොමද ගේම ගහන්නේ. බයද අපි. හරි ඉතින් අපි දොර අරගමු. ඕකට ඉතින් අපි මරනවා. ඉතින් කමන්නේ ඉතින්
මොකද මේ ගේම් එකේ ප්‍රශ්නයක් යාළුවනේ. අපි හිතලා මැරෙන්නේ නෑනේ. දන්නවා ඉතින්. හිතලා මැරෙන්නේ අපි. හරි ඉතින් ඔන්න අපිට බාස්කට් එකක් හම්බුණා. ඒ බාස්කට් එකෙන් වතුර ටික පුරවන්න ඕනේ. අන්න අර ඒ දින සිංක් එකේ. টয়ලට් සිංක් එකේ. හරි යාළුවනේ. වතුර ගත්තා. ඒට නිමුවා. ඒ කාමරේ මු ඇරලා ගිහිල්ලා තින්නේ. අපිට හොඳයි ඉතින්. මුකුත් නෑ ඉතින් කාමරේ අපි වහමු අවුලක් නෑ. මොකද යාළුවනේ අර බින්දිබ්බේ නෑ මුකුත් නෑ. හරි යාළුවනේ ඉතින් අපි බාස්කට් එකේ තියෙන වතුර ටිකේ මෙන්න මෙතන තියෙනවා කෙටල් එකක් වගේ. ඒ කියන්නේ ඔයිල් පුරවන කෙටල් එකක් වගේ එකක්. ඒකෙන් ඔයිල් ටික අරගෙන මෙන්න මෙතන ඒක තද වෙලා යාළුවනේ ඉන්නේ. ඒකෙන් බුරුල් කරගන්න පුළුවන්. ඔයිල් දාමම කොහොමද බුරුල් වෙනවනේ. අපි ඉතින් මෙතන තියෙන ඔයිල් ටිකෙන් ඔයිල් ගත්තා. දොර වැහුවා. මෙන්න මෙහෙම ගියා. මේ මිහි කඳුර වල අහුවනොත් එහෙම ඉවරයි යාළුවනේ ආයේ. වැහුවා. මේ ගත්තා ගෑම්මට. ආඩින්ගෙන් අහුවෙන යාළුවනේ. මම ආසම නැත්te මූ මිහි කඳුර දාන්නේ. ග්‍රැනි වගේම. ග්‍රැනිත් මං ගැහුවනේ යාළුවනේ. ඔයා ඒක බැලුවෙත් නැත්නම් ඒකත් බලන්න අනිවාර්යයෙන්. හරි යාළුවනේ අර මං කිව්වේ අර කෝඩ් එක හොයාගන්න හොඳ අන්න අතන බෝතලේ දින් ඒක අපිට අවශ්‍යයි. ඉතින් යාළුවේ දැන් ඉතින් අපි ගේමට ගේමක් කරන්න ඕනේ යාළුවනේ. ඉතින් සද්දයක් එනවා. ඒ සද්දේ හරි ඉතින් මේක වටගත්තා. යාළුවනේ මේක වහගන්න ඕනේ ටග් ගාලා. දොර වහගත්තා. දැන් ඉතින් අපි කොහොමවත් මාරනවා යාළුවනේ. ඒක ඉතින් ගේම් එකේ ප්‍රශ්නයක්. නැත්තම් ඉතින් අපි මැරෙන්නේ නෑ යාළුවනේ. යා දොර ලොක් කරානේ යාළුවනේ එහා පැත්තේ. ඉතින් මං දොර ඇරියාම කවුද හරි කියලා හොයන නිසා අපිව තමයි ඉතින් සෑන් කරන්නේ. අවුල නැහැ. ඉතින් ඔයාලා මේ ගේම් එක ප්ලේ කරන්න. සුපිරි ගේම් එක. මට ලෝරි ස්කේප් කියන්නේ සුපිරි. අවුල නැහැ ග්‍රැෆික් එක හොඳට තියෙනවා. අන්න අත්තල් ගේම් එකකුත් ගේන්න යාළුවනේ. Someone was here. බලන්න දැන් කියනවා එහා පැත්තේ දොර ඇරියා කියලා. මං කිව්වේ ඒකට ඉතින් අපිට කරන්න දෙයක් නැහැ නේ යාළුවනේ. හරි ඉතින් අපි ඒවට සැලෙන්නේ නැහැ නේ. එකපාරක් දෙපාරක් අහුණාට ආය අහුවෙන්නේ නැහැ. එච්චර මෝඩද? හරි යාළුවනේ ඉතින් සද්ද බද්ද ඇහෙනවා. ඉතින් අපිට නවත්තන්න බෑ ඇත්තටම. අපිට යාළුවනේ හම්බුණා ඒකෙන් මේ ඇන ටික අරගෙන ෆියුස් එක ගත්තා. යාළුවනේ ෆියුස් එක සෙට් කරන්න තියෙනවා දැන්. අපි යමු ෆියුස් එක සෙට් කරන්න. හරි ඉතින් ෆියුස් එක සෙට් කරගමු. ඊට පස්සේ සද්දෙටත් ඉතින් ඌ වෙනවා යාළුවනේ. ඉතින් අපි මොකද කරන්නේ? අපි සැලෙනවද? එහෙම නෑ. අපි සැලෙන්නේ නෑ. හරි යාළුවනේ ඉතින් මේකේ දෙවෙනි එක මේක වැඩ දෙවෙනි එකයි තුන්වෙනි එකයි උඩට දානවා. අන්තිම දෙකත් උඩට දානවා. හරි යාළුවනේ ඉතින් මේක ඇරිය ගමන් ඒකේ සද්දෙට ඌ වෙනවා ඉතින්. පොඩි ලැග් සීන් එකක් යාළුවනේ ගණන් ගන්න එපා. එකපාරටම ලැග් වුණා. අම්මට සිරි යාළුවනේ මම දොර ගහුවේ නෑනේ. තව ඩිංගෙන් ඉවරයි යාළුවනේ. තව ඩිංගෙන් අහුවෙනවා යාළුවනේ. පොඩි ලැග් සීන් එකක් යාළුවනේ උන්ද හදා ගන්න පොඩ්ඩක් හරි. යාළුවනේ අර එන්න සද්ද එහෙම. ඇයි මේ කමෙන් ඉන්නේ? Someone was here. ගොනෙක් නුඹ. My mind's played tricks හරිම on me. ගොනෙක් යාළුවනේ ඉතින්. ඇයි මේක මෙතන ඉන්නේ?
හරි ඉතින් අපිට ඒවා දාන්න අපි ගිහිල්ලා අර බොටල් එක ගමු ඒක මෙහෙම තියෙන්නේ. හරි යාළුවනේ මෙන්න මේ බොටල් එක ගන්න ඕනේ දැන් අපි. ගත්තට පස්සේ පාස්වර්ඩ් එක බලන්න ඕනේ. දැන් තියෙන්නේ ඉතින් ගේම ගහන්න තමයි යාළුවනේ. හරිද? එන ලොකු ගේමක් ගහන්න තියෙනවා. හරිද? හරි යාළුවනේ මේක දැම්ම ගමන් දැන් පේනවනේ 0.813 0.813 යාළුවනේ මතක තියාගන්න 0.813 0.813 0.813 යාළුවනේ පොඩි ලයික් සීන් එකක් තමයි. What's that noise you're making? එබ්බියන් යාළුවනේ 0.813 යාළුවනේ. I need to lock him up when he's inside the room. හරි යාළුවනේ දැන් ඉතින් අපි අරුව හිර කරන්න ඕනේ. අනේ යාළුවනේ පොඩි ලැග් සීන් එකක් වෙනවා 0.813 නේ. හරි යාළුවනේ ඉතින් Damn you, Chris. දැන් තමයි තියෙන්නේ ගේම. Come on. බින්දුවයි 813 බින්දුවයි To get out of here before 813 he breaks. යාළුවනේ හරි ඕපන් කෝඩ් එක ගත්ත දුවපන් Come on, think faster. හරි යාළුවනේ අපි පැන ගත්තා විනාඩි 11යි තප්පර 58යි ඉතින් දන්නා ගැම්මක් තමයි ඉතින් අන්තිමට ගියදී යාළුවනේ අරු තව ඩින්ගෙන් අපිව මරනා Boom, bam, bop, bada bop, boom, pow. ඉතින් අපි ඒවට සැලෙනවද නෑනේ ඉතින් ගැම්මක් තමයි ඉතින් මම වැඩේ ඉතින් ඔයාලා දන්නා ඉතින් හරි ඉතින් ඔයාලා හොඳට බලන්නදී ඉතින් ඔයාලත් මේක ප්ලේ කරන්න අනිවාර්යෙන් අපි chapter 3 එකත් ගේන්න ඊට වලින් අපි නත්තල් ගේමකුත් ගේනවා ඔයාලා ඒකත් බලන් ඉන්න හරි එහෙනම් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා like එකක් දාන්න අමතක කරන්න එපා comment එකක් දාන්න එහෙනම් ඉතින් අපි වෙන ගේම් එකකින් හම්බෙමු goodbye